Ready? Dah di demo tu dah. Dah. Come ready. Kita sudah. Put. Action. කොහෙද මේ ඩබලත් එක්ක ගියේ? දරුවට අසනීප වුණා හාමිනේ. තනියම යන්න බැරි නිසා නන්දනී අක්කවත් එකතු කරගත්තා. ඉතින් දිව ගිලෙන් දෙනවා. වතුර ටිකක් බොන්න කියලා නැවතුනේ. වතුර ටිකක් නම් ඉතින් දෙන්න බැරියේ. මං අහලා තියෙනවා බං විස බීජ ළඟ ඉන්නකොට ලෙඩ වැඩි වෙනවයි කියලා. ඔය උඹත් එක එක විස බීජ ලං කරගෙන දරුවන්ගේ ලෙඩ වැඩි කරගන්න. විස බීජ නෙමෙයි පමණක් ඒවා කොඩි වින. ගාමටම මූසල. අපරාධය අර මුදලාලිම. මොකද පට්ට බැලි තෝ කිව්වේ? කවුද කොඩි වෙන්නේ? තෝ නෙමෙයි මුළු ගමටම ඉන්න කොඩි වෙන්නේ. දකින්න මිනිහව ගෙන්න ගන්නවා. තෝ වගේ පට්ට වේසියෙක් නෑ යකෝ. යකෝ මිනිස්සු පිට ගෑනුගේ රෙද්ද පල්ලරින් ගන්න ගෙදර ගෑණිගේ වරදකින් මිසක් පිට ගෑනුගේ වරදකින් නෙවෙයි යකෝ. නන්දනී අක්කේ කට වහගන්නකෝ. අර දරුවත් බය වෙලා. නෑ නං ගෙදර මෙතන මන්ද පටන් ගත්තේ. මෙන්න මේකිනේ පටන් ගත්තේ හොන්තුව. මොකද යකෝ තෝ කිව්වේ? මම තමයි තොගේ තැන්ට ආවේ. තෝනේ යකෝ මගේ කඩේ ඉස්සරහට ඇවිල්ලා මේ සෞදාගෙන ගන්න හදන්නේ. යකෝ මෙව්ව කොහමද යකෝ තෝගේ තැන් වෙන්නේ? තෝ පිට ගමෙන් පාත් වෙච්ච කි මේවා මුදලාලිගේ තැන්. යකෝ පට්ට වේසි තෝගේ කට වහගනින්. හරිද? බලු කතා කියන්නේ නැතුව. අනේ හාමිනේ. නවත්ත ගන්නකෝ. තෝත් එකයි මේකිට එක එකතු වෙලා තෝ මගේ මිනිහගේ රීරි මාංශ උරාගෙන බොනා. තොපි දෙන්න මේකයි. තොපි දෙන්න එකතු වෙලා මගේ මිනිහව නැත්තටම නැති කරන්න දානවා. ලැජ්ජ නැද්ද යකෝ දරුවා විසරණ දාලා මගේ මිනිහව නැති කරන්න. වෙන කඩ කතා කියන්නේ පාක්කෙන්. මොකද? මොකවත්ද? මුදලාලිගේ සල්ලි ලක අනේ මම දැන් හිතාගෙන තෝ දන්නේ නැහැ කියලාද මම ඔබ දන්නවයි කියලා. මම දන්නා රැඩ රාට තොපි දෙන්නගේම ගෙවල් වලට මගේ මිනිහ රින්ගනවයි කියලා. යකෝ තෝ වගේ ගොන් ගෑණියෙක් යකෝ තෝ මේ උඩ බලාගෙන කෙල ගහගන්නේ තොටමනේ. තෝ ඔය අපහාස කරන තෝගේ මිනිහට මේ වගේ ගොන් ගෑණි යමම් බයි යන්න මේ වගේ මේ මූසලියුන්ගේ වතුර බින්දක්වත් බොන්න නෙමෙයි. අනේ යම් පට්ට වේසේ යන්න තොටක් දෙනවා වතුර. ආව මෙතන වතුර ඉල්ලගෙන. මොකද යකෝ තෝ කියන්නේ? Good.